සිත ඔබේ ජීවිතයට ආලෝකයක් ගෙන දේවා. ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔබ සියලු දෙනාම පහන් සිත යොද YouTube නාලිකාවට. අද අපි ඔයාලට ගෙනාපු කතාව තමයි සංක ජාතක කතාව. ලස්සන ජාතක කතාවක් අපි අහලා බලමු. අපිට මතකද සංක ජාතකය? අපේ මහබෝසතාණන් වහන්සේ ඒක ආත්මයක සංක කියලා බ්‍රාහ්මණයෙක් වෙලා ඉපදිලා. දවසකට කහවණු ලක්ෂ 6ක් දෙනවා. තමන්ගේ නගරයට ඇතුල් වෙන ප්‍රධාන දොරටු 4 දන්සල 4යි. නගරේ මැද්දේ එක දන්සලයි, ගෙදර දොරකඩ එක දන්සලයි. හැම දන්සලකම දවසකට කහවණු එක දන්සලක කහවණු ලක්ෂයක්. එතකොට 6 පොලේ කහවණු ලක්ෂ 6ක්. මෙහෙම දන් දීගෙන යනකොට තමන්ගේ ධනිය දැන් අඩු වෙනවා, හිග වෙනවා කියලා තේරුණා. කල්පනා කළා ධනය මෙහෙම ෂය වෙලා ගියොත් මට දන් දෙන එක නවත්තන්න වෙනවා. ඒක කරන්න බෑ. තමන්ගේ පිරිසට උපදෙස් දුන්නා, ඔයගොල්ලෝ දන් දෙන්න වරද්දන්න එපා. මම පිට රටකට ගිහිල්ලා ආයෙත් ධනෙ හම්බ කරගෙන එන්නේ. තමන්ගේ පිරිසත් එක්ක පිට රට යන්නේ. පිටත් වෙනවා. මේ වෙලාවේ පසේ බුදුරජාණන් වහන්සේ මේ කාරණාව දැකලා මේ වඩින්නේ මහා ශ්‍රද්ධාවන්තයෙක්, මේ ඉන්නේ මහා පුණ්‍යවන්තයෙක්. එයා යන්නේ දන් දෙන්න සල්ලි හොයන්න. මෙයාට ගමනේදී මොකක් හරි කරදරයක් වෙයි. බලහම 7 දවසකින් නැව පෙරලෙනවා. නැව ගිලෙනවා. මොකද නැව සිදුරු වෙලා නැවට වතුර එනවා. මං කොහොමද මේ සත්පුරුෂයාට පිහිට වෙන්නේ කියලා කල්පනා කළා. පිහිට වෙන්න ක්‍රමයක් කල්පනා කරගෙන සංක බ්‍රාහ්මණතුමාට පේන්නේ උන්වහන්සේ මුහුදු වැලි තලාවේ පූට කවුවේ පත්තිච්ච වැලි උඩ අවුවේ පිච්චි වඩිනවා. බ්‍රාහ්මණතුමා ඒක දැකලා දුවගෙන ගිහිල්ලා ආරාධනා කරලා ගහක් යට වැලි ගොඩක් ගහලා ඒ මත නිසීදනය එළලා වඩා හිඳවලා බීමට ගෙනියන වතුරකින් උන්වහන්සේගේ සිරිපතුල් දෝවණය කරලා තමන් පැලඳගෙන ඉන්න පාවහන් දෙක ගලවලා පසේ බුදුරජාණන් වහන්සේගේ සිරිපතුලට පිළිගන්නවා. තමන් ඉහළ ගන්න ගෙනියන කුඩෙත් පිළිගන්නවා. ස්වාමීනි මට අනුකම්පා කරලා පිළිගන්න. මම අවුවට පිච්චුනාට කමන්නේ භාග්‍යතුන් වහන්සේ පිච්චෙන්න එපා, මේ කුඩේ පාවිච්චි කරන්න. මොකද භාග්‍යතුන් වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේ දන්නවා මම මේ විදිහට වැඩියහම මේ වාගේ පූජාවක් කරනවා ශ්‍රද්ධාව හින්දා. ආන්ගේ පූජාව හින්දා ඔහුට යහපතක් සැලසෙනවා. සංක බ්‍රාහ්මණතුමාට පේන්නේ මේ මිරිවැඩි සංගල පැලඳගෙන කුඩෙත් ඉහළගෙන පසේ භාග්‍යතුන් වහන්සේ ටික දුරක් වැඩම කරලා අහසට පැන නැගලා ගන්ධ මාදන පර්වතයට වැඩියා. මේ පිරිස පිටරට යන නැවට ගොඩ වෙලා දැන් යාත්‍රා කරනවා. දවස් 7ක් යනකොට නැව සිදුරු වුණා. නැවට වතුර එනවා. කරගන්න දෙයක් නැහැ. සංක බ්‍රාහ්මණතුමා නැවේ තිබිච්ච ගිතෙල් වලින් බඩ පිරෙනකන් ගිතෙල් දීවා. හකුරුක් කෑවා. ඊළඟට ගිතෙල් වලින් හොඳට නෑවා. දැන් මේවා ඔක්කොම මුහුදුපත් වෙන්නේ නෙමෙයි. නැවේ කුඹ ගහ දිග උසම තැනට නැංගා. එක අතවැසියෙකුටත් මේ කාරණාව කියලා දෙන්න ඈතට පැන්නා. මොකද මිනිස්සු මුහුදට වැටෙනකොටම මාළු වෙනවා මෙතෙන්ට මිනිස්සු කන්නේ. ඒකෙන් බේරෙන්න ඈතට පැන්නා. පැනලා මුහුදු වතුරෙන් කට හොදලා අටසිල් සමාදන් වෙලා දැන් පින්නලා. මුහුදට අධිපති දෙවඟන මණිමේකලා කියන ධර්මයේ සඳහන් කරන්නේ සතරවරන් දෙවියෝ තමයි පත් කරලා තියෙන්නේ. අම්මට තාත්තට සලකන අය, තිසරණ තියන අය, සත්පුරුෂයෝ මුහුදට වැටුණොත් බේරන්න ඕනේ. බලන්න එතකොට සත්පුරුෂයාට මොන තරම් රැකවරණයක් මහ මුහුදෙත් තියෙනවද කියලා. මණිමේකලා දෙවඟන වෙන වැඩක යෙදিলা හිටියා. සංක බ්‍රාහ්මණතුමා මුහුදට වැටිලා දවස් ගාණක් පීනනවා දැක්කේ. හදිසියේ දැකලා ඉක්මනට ඇවිල්ලා කිව්වා මගේ යාත්‍රාවට නගින්න කියලා. කෑම ගෙනල්ලා දුන්නා. දැන් දවස් ගාණක් බඩගින්න පීනවා. සඳහන් කළා ඉපා. මම සිල් අරගෙන ඉන්නේ. එතන ලස්සන දෙබසක් තියෙනවා. මේ කාරණාව දීර්ඝව සඳහන් කරන්න මේ කාලේ නෙමෙයි. දෙවඟන කියන්නේ මගේ යාත්‍රාවට නගින්න කියලා.
ඔබේ යාත්‍රාවට මම එන්නේ. ඔබේ යාත්‍රාවට මම ගන්න හදන්නේ මගේ පිනක් නිසාද ඔබේ අනුභවය නිසාද? ඒ මතක නැද්ද දවස් කීපයකට කලින් පසේ භාග්‍යතුන් වහන්සේට කරපු පූජාව? ඔබේ පිනටයි මම ගන්න. මගේ පින නම් මට යාත්‍රාවක් මවලා දෙන්න මගේ රටට යන්න කිව්වා. ඒලාවේ සත්‍රුවන්මය නැවක් මවලා සංඝ බ්‍රාහ්මණතුමා දෝතින් ගෙනහිල්ලා නැවී පිහිටුවා කියලා සඳහන් කරනවා. ඒ වෙලාවේ අහනවා ඒ මම විතරද මගේ අතවැසියා? සඳහන් කළ අතවැසියා ගන්නේ නැහැ. එයි කියලා කිව්වා. අතවැසියට පින්මත්. අතවැසියා දන් දීලා නැහැ. ඔබතුමා විතරයි දන් දෙන්නේ. ඊට පස්සේ සංඝ බ්‍රාහ්මණතුමා තමන් පසේ භාග්‍යතුන් වහන්සේට පාවහන් සහ කුඩේ පූජා කළා කරපු පින්කම අතවැසියට අනුමෝදන් කෙරුවා. අනුමෝදන් කළා තිසරණෙහි පිහිටුවා. ඊට පස්සේ අරන් නැවී තිබ්බා. එතකොට සංඝ බ්‍රාහ්මණතුමා එක්ක ආපු අනික් කට්ටිය නැවී ගිලුණන්නේ. එහෙනම් පසේ බුදුරජාණන් වහන්සේට තිබුණේ නැද්ද ඒ කට්ටිය ගාවටත් පඩින්න? ඒ කට්ටියට පූජා කරන්න දෙයක් නැත්තම් භාග්‍යතුන් වහන්සේ දැකලා දන ගහලා වැන්දනම් ඒත් පින්නේ. නමුත් භාග්‍යතුන් වහන්සේ දන්නවා මේ මිනිස්සු ගාවට ගියහම දන ගහලා වඳින්නේවත් නෑ. ඒ හින්දා එළඹුන්නේ නැහැ ශ්‍රද්ධාව නැති හින්දා.